මගේ හස්බන්ඩ් හැම වෙලාවෙම ෆෝන් එකේමයි. මට සැකයි එයාට වෙන සම්බන්ධයක් ඇති කියලා. මම කොහොමද ඒක හරියටම හොයාගන්නේ? මිනිස්සෙක් නිතරම තමන්ගේ ෆෝන් එක පාවිච්චි කරා කියලා හරියටම අපිට තහවුරු කරන්න බෑ ඒ මිනිසයාට අනියම් සම්බන්ධයක් ඇති කියලා. එහෙම අනියම් සම්බන්ධයක් තියෙනවද කියන එක හරියටම හොයාගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මගක් බලලා ඒ ගැන තීරණයක් ගන්න එපා. අනියම් සම්බන්ධයක ඉන්නවා නම් නිතරම එයා ෆෝන් එකේ ඉන්නවා කියන මතේ විතරක් එල්ලිලා ඒක තහවුරු කරන්නේ නැතුව එයාගේ බිහේවියර් එක එහෙමත් නැත්නම් එයාගේ චර්යාවේ මොනවා හරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවද කියන දේ බලන්න ඕන. පළවෙනිම දේ තමයි එයා වෙනදා ඔයාගේ නොදැකපු අඩුපාඩු නිතර දකින්නවද? එයා නොකියපු අඩුපාඩු නිතර කියනවද? ඔයා ඉස්සරට වඩා ගොඩක් මහත් වෙලා දැන් ඔයා ඉස්සරට වඩා ගොඩක් කෙට්ටු වෙලා බලන්න ඔයාගේ පෙනුමේ හැටි දැන් ඕකට මොකක් හරි කරගන්න මේ වගේ ඔයාව මානසිකව වැටෙන මානසිකව වටන්න පුළුවන් දේවල් නිතර ඔයාට කියනවාද? ඒ වගේම ඔයාට කිසි වැඩක් හරියට කරගන්න බෑ මේ විදිහට නිතරම ඔයා මොන දේ කරා එයාට ඒකේ හොඳක් නෙවෙයි පේන්නේ. කොච්චර හොඳ තිබ්බත් වැරද්දක්මයි පේන්නේ. ඒ වගේම ඔයාට කිසි අගය කිරීමක් නැහැ. ඔයා ගෙදර තියෙන මොන වැඩේ කරත් කොච්චර යුතුයකම් වගකීම් ඉෂ්ට කරත් එයා ඔයාගෙන් අහන්නේ ගෙදරට වෙලා ඉඳගෙන ඔයා මොකද කරන්නේ? ගෙදරට වෙලා ඉඳගෙන ඔයා නිකන් ඉන්නේ. මං ෆෝන් එකේ ඉන්නවද නැද්ද? අනිත් හැමදේම හොයනවා. ගෙදරට වෙලා ඉඳගෙන ෆෝන් එක ඔබනවා කිසි වැඩක් කරන්නේ නැහැ. හැබැයි මගේ අනිත් දේවල් නම් ඔයාට හොඳට හොයන්න වෙලාවක් තියෙනවා. හම්බ කරන්නවත් කිසි උවමනාවක් නැහැ. ඔයා කොයිතරම් කැපකිරීම කරත් ඒ කැපකිරීම වල හොඳක් එයා දකින්නේ නැහැ. එයාත් දාන්න ඕන හැම පාස්වර්ඩ් එකක්ම දාලා ෆෝන් එක ලොක් කරගෙන ඉන්නවාද? එයාගේ ෆෝන් එක ඔයාට අල්ලන්නවත් දෙන්නේ නැහැ. අඩුම තරමේ ෆෝන් එක තියෙන්නේ කොතනද කියලාවත් ඔයා දන්නේ නැහැ. ෆෝන් එක නිතරම තියෙන්නේ එයාගේ ළඟමයි. මිනිස්සෙක්ට තමන්ගේ ෆෝන් එකේ අත්‍යවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාවට කෙනෙක් පාස්වර්ඩ් දාලා තියාගන්නවා වෙන්නත් පුළුවන්. එහෙමයි කියලා තමන්ගේ ඇඟේ තියෙන හැම පාර්ට් එකක්ම පාස්වර්ඩ් එකක් විදිහට පාවිච්චි කරලා අධ්‍යාරක්ෂිතව තියාගන්න ඕන එකක් නෙවෙයි තමන්ගේ ජංගම දුරකථනය කියලා කියන්නේ. ගොඩාක් තමන්ගේ ෆෝන් එක ආරක්ෂා කරනවා නම් අපි කියන්නේ හංගනවා කියලා. හංගලා වගේ තියාගන්නවා නම් ඔයාට ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි එයා හේතුවක් නැතුව එකවරම එයාගේ ඇඳුම් විලාසිතාව, හෙයාර් ස්ටයිල් එක, පර්ෆියුම් වර්ගය, ජනයන ගමන් බිමන් ඒ දේවල් එකවරම වෙනස් කරනවා නම් ඔයා ඒ ගැන ටිකක් සැලකිල්ලක් දක්වන්න ඕන. අනවශ්‍ය විදිහට එයා එයාගේ නිදහස ගැන කතා කරනවා නම් අනවශ්‍ය විදිහට එයා ඔයාට නිදහස ලබා දෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න එකවරම සිද්ධ වෙච්ච මේ වෙනසට හේතුව මොකක්ද කියන එක. අනිත් දේ තමයි එයා ඔයත් එක්ක වෙනද ෂෙයා කරගත්ත දේවල් දැන් හංගනවා වෙන්න පුළුවන්. ආශ්‍රය කරන යාළුවෝ යන ගමන් බිමන් යන වෙලාව මේ දේවල් ඔයාගෙන් හංගන්න උත්සාහ කරනවා. ඒ වගේම නිතර ඔයාට ඒ දේවල් හංගන්න තියෙන උවමනාවෙන් හින්දාම එයා බොරු කියනවා. ඒ වගේම ඔයා අහන දෙයක් බොරුවක් කියලා මගහරිනවා ඇරෙන්න. පැහැදිලි කරන්න, පැහැදිලි උත්තරයක් දෙන්න යාට බැරි වෙනවා. අනිත් දේ තමයි අනියම් සම්බන්ධයක් පටන් ගත්ත කෙනෙක් තමන්ගේ පාර්ට්නර්ත් එක්ක ගත කරන සෙක්ස් ලයිෆ් එකෙන් ටික ඈත් වෙනවා. ඒකට සමහර විට සාධාරණ විදිහට හේතු හදනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම එයා හැමදේදීම වැරද්ද ඔයාගේ පැත්තට දානවා වෙන්න පුළුවන්. ඔයා ඕවර් තින්කින්, ඔයා කවදාවත් මාව හරියට තේරුම් ගන්නේ නැහැ. ඔයා මාව සතුටු කරන්න දන්නේ නැහැ. ඔයාට පිස්සු. ඔයාට මේව පැහැදිලි කරලා වැඩක් නැහැ. අපි මේවා කතා කරලා වැඩක් නැහැ. ඒ විදිහට හේතුවක් නැතුව සමහර වෙලාවට ඔයාව රිදවන්න, ඔයාව අපහසුතාවයට පත් කරන්න එයා දේවල් කියනවා වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි කිසිම වෙනසක් නැතුව අනිත් කෙනාට කිසි වෙනසක් පෙන්වන්නේ නැතුව අනියම් සම්බන්ධතා ගෙනියන මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. ඒ නිසා අනියම් සම්බන්ධකදී අනිත් කෙනා වෙනස්සේ මේ වෙනස් ටික අපිට දැක ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුෙන් අනිත් කෙනා දිහා බලන්නත් එපා. ඒ වගේම තමයි මේ වෙනස්කම් තිබ්බා කියලා ඒක අනියම් සම්බන්ධයක්ම කියලා අපිට කියන්නත් බෑ. මොකක් හරි මානසික රෝගයක්, මානසික පීඩනයක් හින්දා මිනිස්සෙක් මේ විදිහට වෙනස් වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ හිතේ මොකක්ම හරි යාගෙන සැකයක් තියෙනවා නම් කරන්න තියෙන සාර්ථකම දේ තමයි දෙන්නත් එක්කම කතා වෙලා මනෝපදේශන සේවාවකට යොමු වෙන එක. ඉතින් ගහමරා ගන්න නැතුව, බොරුවට සැක කරන්නේ නැතුව, දෙන්න අතර ප්‍රශ්න වැඩි කරගන්නේ නැතුව ඔයාටත් මේ වගේ ගැටලුවක් තියෙනවා නම් Heaven Mind ගේ අපිව සම්බන්ධ කරගන්න. මම මනෝපදේශිකා සඳරේණු දර්ශිකා.